හරි එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ කන්ඩිෂනල් ස්ටේට්මන්ට් නැත්නම් කොන්දේසි සහිත ප්‍රකාශන නැත්නම් කොන්දේසි සහිත Python කෝඩ් ගැන තමයි කතා කරන්නේ. එතකොට විශේෂයෙන් මේකේ අපි Pascal වල පාවිච්චි වෙනවා if condition එක. අපි මුලින්ම if condition එක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. ඒකට හදපු sample code එක තමයි මේ තියෙන්නේ. අපි ඒක මුලින්ම check කරලා බලමු. මම Python වලට කෝඩ් එක paste කරගන්නවා. හරි. එතකොට මෙතන බලවම ඔයාලට තියෙන්නේ ලකුණු ඇතුළත් කරන්න කියලා input එකක් ගන්නවා. ඒක integer data type එකට convert කරගෙනමයි mark කියන variable එකට data assign වෙන්නේ. අපි ඒක input කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන කොන්දේසි කීපයක් බලනවා. if mark 75ට වඩා වැඩි නම් මාක් 75ට වඩා වැඩි නම් 75 හෝ 75ට වැඩි නම් 75 හෝ 75ට වැඩි නම් මාක් කියන එක අවුට්පුට් කරන්න කියනවා ශ්‍රේණිය ඒ විදිහට සහ විශිෂ්ට කියලා මේ කුසලානේ තියෙන ඉමෝජි එකක් වගේ තියෙනවා ඒක අවුට්පුට් කරන්න කියලා කියනවා. ඊළඟට if නෙමේ else if එහෙම නැත්තම් බලන්න 75 හෝ 75ට වඩා නෙමේ නම් එහෙම නැත්තම් ආයි කොන්දේසියක් තියෙනවා. ඒක 65 හෝ 65ට වැඩි නම් මේකම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ 75 හෝ 75ට වැඩි නම් මේ කොන්දේසිය විතරයි වැඩ කරන්නේ. ඒටකට අහු වෙන්නේ නැත්නම් විතරක් තමයි මේක 65 හෝ 65ට වැඩිද කියලා චෙක් වෙන්නේ. මේ කොන්දේසි ඔක්කොගෙම එකක් තමයි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒකට 65 හෝ 65ට වැඩි නම් 75ට වඩා වැඩි නැත්නම් 75 හෝ 75ට වඩා වැඩි නැත්නම් අහනවා 65 හෝ 65ට වැඩිද කියලා. එහෙමනම් print කරන්න කියනවා b කියලා. එහෙම දැන් අපි හිතමු ලකුණු 65 හෝ 65ටත් වැඩි නැහැ කියලා. එහෙනම් else if එහෙමත් නැත්නම් 55 හෝ 55ට වඩා වැඩිද කියලා චෙක් කරන්න කියනවා. ඒතකොට print වෙනවා c සාමාර්ථයෙන්. අපි හිතමු ළමයාගේ ලකුණු 55 හෝ 55ටත් වැඩි නැහැ. එහෙනම් else if එහෙමත් නැත්නම් 35 හෝ 35ට වැඩිද කියලා චෙක් කරන්න කියනවා. එහෙම වුණොත් ශ්‍රේණිය S කියලා අවුට්පුට් වෙනවා. ඔය එකකටවත් අයිති වුනේ නැත්තම් else ඔය එක කොන්දේසියකටවත් අයිති වුනේ නැත්තම් else කියන කමාන්ඩ් එක වැඩ කරනවා. මේ කොන්දේසි එකකටවත් අයිති වුනේ නැති එකක් අපි හිතමු ලකුණු දෙකක් වගේ ගත්ත කෙනෙක් කියලා. ඒතකොට 35 හෝ 35ට වැඩි වෙන්නේ නැහැ. අන්න ඒ එකකටවත් අයිති වුනේ නැත්තම් අන්තිමට කියන්නේ මේ කොන්දේසි එකකටවත් අයිති වුනේ නැත්තම් අන්තිමට else කමාන්ඩ් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට print වෙනවා f කියලා. අපි බලමු මේක ක්‍රියාත්මක කරලා මේක යටිනොත් if command එකක් තියෙනවා අපි ඒකට කලින් මේක run කරලා බලමු save කරන්න කියනවා අපි save කරලා ඉමු හරි එතකොට ලකුණු ඇතුළත් කරන්න කියනවා මම මේකට 70 78 වගේ දෙනවා 57 වැදෙනවා අපි 57 ඉන්පුට් කරනවා ශ්‍රේණිය C කියලා එනවා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ කෝඩ් එක තියෙන හින්දා මම මේ කෝඩ් එක අයින් කරලා ඉන්නම් x මේ කෝඩ් එක විතරක් රන් කරමු run mode එක අපි ලකුණු සුපුරු 75ක් දාමු එතකොට ශ්‍රේණිය A විශිෂ්ටයි කියලා අවුට්පුට් වෙනවා අපි ආපහු කොන්දේසිය රන් කරලා බලමු මෙතනදී මම දානවා ලකුණු 50 එතකොට ශ්‍රේණිය S කියලා වැටෙනවා S කියන හේතුව තමයි 35 හෝ 35ට වැඩි නම් තමයි වැඩ කරන්නේ මොකද මේක 55 හෝ 55ට වැඩි නම් තමයි මේක වැඩ කරන්නේ එතකොට ඒ කොන්දේසියේදී මේක false වෙනවා මෙතනින් තමයි true වෙන්නේ 35 හෝ 35ට වැඩි අතරට තමයි 50 එන්නේ එතකොට උත්තරේ ශ්‍රේණිය සමත් S කියලා තමයි අවුට්පුට් වෙන්නේ අපි හිතමු මේ එකකටවත් අයිති වෙන්නේ නැති වෙන්නේ කියන්නේ 75ට වැඩිත් නැහැ 65ට වැඩිත් නැහැ 55ට වැඩිත් නැහැ 35ට වැඩිත් නැති ලකුණු 10ක් වගේ දාලා බලමු ලකුණු 10ක් දැම්මාම else command එක ක්‍රියාත්මක වෙලා අසමත් කියන message එක නැත්නම් output එක Pascal වල ප්‍රතිදානය වෙනවා. ඉතින් මේ වගේම if එකක් ඇතුලේ if එකක් වැඩ කරන කෝඩ් එක තමයි අපි මෙතන බලන්නේ. අපි මේ age කියන එක අපි input එකක් විදිහට ගමු.
එහෙම දාගත්තාම අපිට පුළුවන් age කියන එකට integer data type එකේ වයසක් ඇතුල් කරගන්න. අපි ඊට පස්සේ බලමු අපි මෙතන කොන්දේසිය තමයි මෙහෙම if age 18ට වඩා වැඩිද කියලා බලන්න කියන ඉස්සලාම මේ කොන්දේසිය වැඩ කරන්නේ 18ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම 60ට වඩා අඩු වෙන්න ඕනේ. if age දැන් මෙතන කොන්දේසි දෙකක් true වෙන්න ඕනේ. 18ට හෝ 18ට වඩා වයස අපි දාන එකේ වැඩි වෙන්න ඕනේ. අපි හිතමු මේ 18 හෝ 18ට වඩා වයස වැඩි වෙන්න ඕනේ. ඒ වගේම 60ට වඩා අඩු වෙන්න ඕනේ. අන්න ඒ කොන්දේසි දෙකම ඉෂ්ට වුණොත් විතරයි මෙන්න මේ කෝඩ් එක රන් වෙන්නේ. අපි රන් කරලා බලමු. enter age අපි හිතමු වයස දාමු. ඒක 90ක් විතර දාමු. එතකොට කොන්දේසිය රන් වෙන්නේ නැහැ. මොකද හේතුව කියලා බලමු. හරි එතකොට අවුට්පුට් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? 60ට වඩා අඩු නැහැ. ඒ හින්දා අවුට්පුට් එකක් නැහැ. අපි 60ට වඩා අඩු එකක් දාමු. අපි 55 වගේ දාමු. එතකොට ඔබ වැඩිහිටි නමුත් ජ්‍යෙෂ්ඨ අයෙක් නොවේ කියලා එනවා. හරිද? අපි හිතමු මේකේ අපිට ඕනේ else කියලා කමාන්ඩ් එක. else කමාන්ඩ් එකේ අපි දාමු. එහෙම නැත්තම් අපි print කරන්න කියමු. print ජ්‍යෙෂ්ඨයෙක් වේ කියලා ගමුනේ. සිංහල ටයිප් කරන්න කම්මැලි ගතියක් ආවා. ඔබ ජ්‍යෙෂ්ඨ වේ. හරිද? පොඩි කෝඩ් එකක්. එතකොට මේක වෙන්නේ 18ට වඩා වැඩි වෙන්න ඕනේ. 60ට වඩා අඩු වුණොත් 18ට වඩා වැඩි වෙන්න ඕනේ අනිවාර්යෙන්. 60ට වඩා අඩු වුණොත් ඔබ වැඩිහිටි නමුත් ජ්‍යෙෂ්ඨ නොවේ කියලා එනවා. අපි දැන් 90 දැම්මොත් 18ට වඩා වැඩි. හැබැයි 60ට වඩා අඩු නෑ. අඩු නැති හින්දා else command එක වැඩ කරනවා. එතකොට ඔබ ජ්‍යෙෂ්ඨ වේ කියලා අවුට්පුට් වෙනවා. දැන් අපි 90 දාලා බලමු දැන් මොකද වෙන්නේ කියලා බලන්න. එතන කෝලන් එක දාන්න බැරි වුණා සෙමිකෝලන්. හරි. එතකොට වයස අහනවා. අපි හිතමු වයස මේ පාර 90 දානවා. අනද ඔබ ජ්‍යෙෂ්ඨ කෙනෙක් වේ කියලා තමයි අවුට්පුට් වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? මේක 18ට වඩා වැඩි. එතන කන්ඩිෂන් එක true වෙනවා. එහෙනම් if command එකට එනවා. if command එක 60ට වඩා අඩු වුණොත් ඔබ ජ්‍යෙෂ්ඨ වැඩිහිටි නමුත් ජ්‍යෙෂ්ඨ නොවේ කියලා අවුට්පුට් වෙනවා. හැබැයි මෙතන else command එක තමයි run වෙන්නේ. මොකද 60ට වඩා මේ කොන්දේසිය true වෙන්නේ නැහැ. මොකද 60ට වඩා කුඩා වෙන්න 60ට වඩා age එක කුඩා වෙන්නේ නැහැ. මොකද 90 කියන්නේ 60ට වඩා වැඩි. එතකොට ඔබ ජ්‍යෙෂ්ඨ වේ කියලා අවුට්පුට් එක ලැබෙනවා. දැන් අපි බැලුවා if condition කීපයක් එකිනෙකට වැඩ කරන හැටි. සාමාන්‍ය if එකක් ගත්තොත් දැන් මේ ඔක්කොම නැතුව අපි පොඩි if එකක් ගත්තොත් මේ මොන එකක්වත් නැතුව අපිට සාමාන්‍ය මෙහෙම කෝඩ් එකක් ගන්න පුළුවන්. සරලම if command එකක් ගත්තොත් මෙහෙම ගත්තොත් ඔබ වැඩිහිටි ඔබ වැඩිහිටි වේ. දැන් මෙතනදි වෙන්නේ සරල ඉන්පුට් එක ගන්න ඔයාගේ වයස ඉල්ලනවා. 18 හෝ 18 වැඩිට වඩා වැඩි නම් ඔබ වැඩිහිටි වේ කියනවා. else එහෙම නැත්තම් කියනවා ඔබ වැඩිහිටි නොවේ කියලා. කියන්නේ 18 හෝ 18ට වඩා වැඩි නැත්තම්. මේක තමයි සරලම if command එකක් අපිට ගන්න පුළුවන්. වයස අහනවා මෙතන 10 මන් දෙනවා. එතකොට කියනවා ඔබ වැඩිහිටියෙක් නෙවෙයි කියලා අවුට්පුට් එක ලැබෙනවා.
අපි ආය පරාණාන කනු අපි මේකට 30 දාම් 18ට වඩා වැඩි. එතකොට ඔබ වැඩි හිටි වේ කියලා අවුට්පුට් වෙනවා. එතකොට අපි කමාන්ඩ් වර්ග කීපයක් මේ කෝඩ් එකේදී if condition එක දාලා අපි try කරා මේ ආකෘති වෙනස් වෙන හැටි චුට්ටක් බලන්න. අපිට ගන්න පුළුවන් සරලම if command එක තමයි මේක. nested if නෙමෙයි මේක. සරල if එකක්. මෙතනදි වෙන්නේ වයස ඉන්පුට් කරගන්නවා. ඊට පස්සේ 18ට වඩා වැඩිද කියලා බලනවා. වැඩි නම් ඔබ වැඩි හිටි වේ කියලා අවුට්පුට් වෙනවා. else කියන්නේ එහෙම නැත්තම් වැඩි හිටි නොවේ කියලා අවුට්පුට් වෙනවා. මෙතනදි වෙන්නේ ලකුණු ඇතුළත් කරන්න කියනවා. මෙතන කොන්දේසි කීපයක් චෙක් කරන්න පුළුවන්. 75ට වැඩිද 75 හෝ 75ට වැඩිද ඒ මේක රන් වෙනවා. එතනින් නතර වෙනවා. else එහෙමත් නැත්තම් මේ කොන්දේසිය සත්‍ය වුනේ නැත්තම් ආයෙත් කොන්දේසිය දෙනවා 65ට වඩා වැඩිද කියලා චෙක් කරන්න කියලා. ඊට පස්සේ b කියලා ප්‍රතිදානය ලැබෙනවා. අපි හිතමු 65 හෝ 65ට වඩා වැඩිත් නොවුණොත් ආයෙත් කොන්දේසියක් තියෙනවා. ඒ විදිහට කොන්දේසි කීපයක් මේ ආකෘතියෙන් චෙක් කරන්න පුළුවන්. ඊළඟට nested if එකක් කියන්නේ if එක ඇතුලේ තව if එකක් පාවිච්චි කරන එක. කොන්දේසි ඇතුලේ තවත් කොන්දේසියක් චෙක් කරලා බලන එක. මෙතන 18ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම 60ට වඩා අඩු වෙන්න ඕනේ. මෙන්න මේ කමාන්ඩ් එක රන් වෙන්න. ඉතින් මේ විදිහට ඔයාලට කොන්දේසි ආකාර කීපයකට පාවිච්චි කරන්න පුළුවන්. අපි කියනවා conditional statement නැත්නම් කොන්දේසියක් සහිත ප්‍රකාශන කියලා. ඉතින් විවිධ ආකෘති තියෙනවා. ඔයාලට if condition එක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ වීඩියෝ එකේ කොහොමද loops නැත්නම් පුනර්කරන වැඩ කරන්න කියලා Python coding වල. ඉතින් සුපුරුදු පරිදි ඉල්ලන්නේ මේ වීඩියෝ එක subscribe කරන්න, ඒ වගේම comment එකක් දාන්න, අන්තිමට තියෙන quiz එකට උත්තර දෙන්න. මම හිතනවා එතකොට ඔයාලට ඉගෙනගත්ත දේ තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එක වෙනුවෙන් comment එකක් දාන්න. ඒක මට ගොඩක් වැදගත්. තව වීඩියෝ එකක් කරන්න.